සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඩන්ඩඩන් season 2 එකේ episode 5 දෙකම එකට. එහෙනම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ යාළුවන්ට share කරන්න. Kaiju number 8 anime එකේ පළවෙනි episode එකක් දාලා තියෙන්නේ. බලපු නැති අය ඒකත් බලන්න link එක දාලා තියන්නම්. වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ අනිවාර්යෙන්ම comment එකක් විදිහට දාගෙන යන්න. ඔයාලගේ comment වලට reply කරන එක මට මාර සතුටක්. ඒ වගේම වීඩියෝ එකට like එකක් අනිවාර්යෙන්ම දාන්න. එතකොට තව කෙනෙක්ට බලන්න පුළුවන් මේ ලස්සන ඇනිමේ එක. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා ගිනිකන්ද පිපිරිලා මුළු ගමම විනාශ වෙන්න යද්දී මොමෝ කොහොම හරි ලාවා පාර හරස් කරලා යාළුවෝ දෙන්නව බේරගත්ත හැටි. අද අපි බලන්නේ ඒ සටනෙන් පස්සේ මෙයාලාගේ ජීවිතවලට මොන වගේ අලුත් කරදර සහ අලුත් යාළුවෝ එකතු වෙනවාද කියලා. කතාව පටන් ගන්නේ හරිම හාස්‍යජනක විදිහට. තාරෝගේ ඇඟේ හිර කරපු රුදුරු වැසව මොමෝ එයාලාගේ ගෙදර එක්කන් ඇවිත් සෙයිකෝ ආච්චිත් එක්ක රුදුරු වැසව එලවන්න මන්තර මතුරනවා. ඒත් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ මන්තර වලින් රුදුරු ඇසව අයින් කරන්න බෑ. ඊට පස්සේ පෙන්වන්නේ දැන් වැඩේ හරියන්නේ නැති නිසා හැමෝම කෑම කන්න යනවා. ඔයාලට මතක ඇතිනේ කලින් අපිට උදව් කරපු මැන්ටිස් ඉස්ස සහ එයාගේ පුතා චිකිචිට්ටා ආපහු මොමෝලගේ ගෙදරට එනවා. මෙතනට දැන් අයිරත් ඇවිත් ඉන්නේ. දැන් ඉතින් සුපුරුදු පරිදි මොමෝයි අයිරයි රණ්ඩු වෙවි ඉන්නවා. අන්න ඒ වෙලේ අයිරහනවා පිටසක්වලයාගෙන් ඇයි තමුසලා මෙහාට ආවේ කියලා. ඔයාලත් හිතනවා ඇති ඇයි මේ අය ආපහු පෘථිවියට ආවේ කියලා. ඊට පස්සේ මේ දෙන්න විස්තරය කියනවා. සෙයිකෝ ආච්චි මෙයාලට පහුකිය ගාලේ දුන්න එළදෙන්නුන්ගෙන් කිරි එන්නේ නැතිලු. මේ වෙලාවේ මැන්ටීසියන් ඉස්සා මෙතනදී ලොකු විද්‍යාත්මක කරුණක් කියනවා. එයාලගේ ග්‍රහලෝකය ෆ්ලෝරෝ කාබන් මත පදනම් වෙච්ච එකක්. ඒ නිසා එයාලට සාමාන්‍ය විදිහට හුස්ම ගන්න බෑ. පෙනහළු ඇතුළට කෙලින්ම ඔක්සිජන් යවන ද්‍රවයක් එයාලට අවශ්‍යයි. ඒකට පෘථිවියේ තියෙන එළකිරි. ඒ කියන්නේ මැන්ටීසියානු පිටසක්වලයන්ගේ ලේ තා වැදගත්ලු. මැන්ටීසියානු පිටසක්වලයා දැන් තීරණය කරනවා පෘථිවියේ නැවතිලා කිරිගොවිපලක වැඩ කරන්න. මේක අමුතු වුණාට කතාවට අලුත් දෙයක් එකතු වෙනවා. ඒ වගේම මොමෝගේ යාළුවෝ සේරම දැන් ඉන්න එකට. මේ වෙලාවේ මොමෝගේ ආච්චි එයාගේ ගෝලයා එක්ක ජීජීට මොකද කරන්නේ කිය කතා කර කල්පනා කර ඉද්දී ගෝලයා අහනවා හයාෂී කියන ප්‍රසංගයක් තියමුද කියලා. හයාෂී කියන ප්‍රසංගයෙන් වෙන්නේ දරුණු ආත්ම එලවන එක. ඒක තිබ්බොත් වැඩේ හරියයිද කියලා දෙන්න කල්පනා කර ඉන්නවා. ඔන්න දැන් ඉතින් හැමෝම කෑම කකා ඉද්දී රුදුරු ඇසටත් බඩගිනි වෙලා රුදුරු ඇස උණු වතුර ටිකක් බොන්න යනවා. ඒ වෙලාවේ උණු වතුර බීපු ගමන් රුදුරු ඇස යටපත් වෙලා ජීජී ආපහු එයාගේ පාලනයට එනවා. දැන් ජීජී ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා හැමෝටම පුදුමයි. ජීජී කෑ ගහනවා තාරෝගෙන් අයින් වෙන්න ඕනේ කියලා. මේ වෙලාවේ සෙයිකෝ ආච්චි සටනකට සූදානම් වෙලා තාරෝට කියනවා තාරෝගේ මූණ හිමීට අයින් කරන්න කියලා. ඒක අයින් කරපු ගමන් හැමෝටම පුදුමයි. ඒකේ ඇතුලේ ඉන්නේ රුදුරු ඇස නෙවෙයි සාමාන්‍ය ජීජී. දැන් අපි එන්නේ එපිසෝඩ් එකේ වැදගත්ම කොටසට. ජීජීගේ ඇඟේ ඉන්න රුදුරු ඇස පාලනය කරන්නේ කොහොමද? ඒත් එක්කම එකපාරටම සෙයිකෝ ආච්චි ජීජීගේ මූණට සීතල වතුර පාරක් ගහනවා. එතකොටම ආපහු රුදුරු ඇස එළියට එනවා. මේ වෙලාවේ සෙයිකෝ ආච්චි අලුත් ක්‍රමයක් හොයා ගන්නවා. ජීජීට සීතල වතුර වැදුනොත් එයා රුදුරු ඇස බවට පත් වෙනවා. හැබැයි උණු වතුර වැදුනොත් එයා ආපහු ජීජී බවට පත් වෙනවා. මේක මහ පුදුම වැඩක්. මේක නිසා කොහොම හරි අපේ කට්ටියට ජීජීව පාලනය කරගන්න පුළුවන් අවස්ථාවක් හම්බෙනවා. මෙන්න මේ වෙලාවේ ටර්බෝ ආච්චි කියනවා ජීජී කියන්නේ ආධ්‍යාත්මික දක්ෂයෙක් කියලා. රුදුරු ඇස ජීජීව තෝරගත්තේ එයාගේ සිරුරේ තියෙන අධික ශක්තිය නිසයි. රුදුරු ඇස කියන්නේ කඳුකර ආත්මයක්. කඳුකර ආත්මයක් කියන්නේ දෙවියන්ට හා සමාන බලයක් තියෙන ආත්මයන්. රුදුරු ඇස දැන් බබෙක් වගේ වුණාට දවසින් දවස එයා ශක්තිමත් වෙනවා වගේම එයා වැඩෙනවා. රුදුරු ඇසගේ එකම අරමුණ තමයි හැම මනුස්සයෙක්ම මරලා දාන එක. මේ හේතුව නිසා ජීජීව හැම වෙලාවෙම කවුරු හරි කෙනෙක් මුර කරන්න ඕනේ. එයා වතුර බොනකොට අත් සෝදනකොට වැහි දවස් වලට පුදුම අනතුරක් තියෙන්නේ.
ජීජීට සීතල වතුර ළඟටවත් යන්න නොදී අඩුම බොන්නවත් දෙන්නේ නැතුව ඉන්න හැමෝම එකතු වෙලා බලාගන්න ඕන. දැන් ඉතින් ජීජීගේ දෙමව්පියෝ තාමත් රෝහලේ නිසාත් එයාගේ ආරක්ෂාවටත් ජීජී දැන් මොමෝලගේ ගෙදර නතර වෙන්න තීරණය කරනවා. හැබැයි සේකෝ ආච්චිට තනියම මෙයාව බලාගන්න බෑ. ඒ නිසා මොමෝ තීරණය කරනවා ඔකරුන්ටයි අයිරටයි දෙන්නටත් රෑ මෙහෙ නතර වෙන්න එන්න කියලා ජීජීව බලාගන්න උදව් කරන්න කියනවා කියලා. දැන් මේ 5 දෙනාම ඒ කියන්නේ මොමෝ ඔකරුන් සේකෝ ආච්චි සහ අයිරා සහ තාරෝ එකම ගෙදර ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ සීන් එක කට් වුණාම පෙන්නන්නේ මොන ප්‍රශ්නේ වුණත් කට්ටිය ඉස්කෝලේ යන්න එපැයි. ඒ නිසා දැන් සේකෝ ආච්චි මේ අයව ඉස්කෝලේට එක්කන් යන්න යනවා. ජීජීව ගෙදර දාලා තනියම යන්න බැරි නිසා ජීජීවත් එක්කගෙනම යනවා. මේ යන ගමන් නිද්දි තමයි කතාවේ තියෙන ආදර කතාව සහ යාළුකම් අලුත් මට්ටමකටම යන්නේ. අයිරා මේ අය එක්ක එන්නේ බොරු ආඩම්බරයක් පෙන්නගෙන උනාට එයාටත් ඕනේ යාළුවෝ එක්ක ඉන්නයි. මේ අතරේ ඔකරුන් සහ මොමෝ අතර ඇතිවෙන ආදරයත් සමගම අතාල්ලන දර්ශනයක් කරහා අපිට පෙන්වනවා එයාලගේ හදවත්වල තියෙන බැඳීම කොච්චර ගැඹුරුද කියලා. මෙයාලා මේ ගමන යන අතරේ මේ ප්‍රදේශයේ පුවත් විකාශනය වෙනවා. අර දරුණු කීටෝ පවුලේ සමාජිකයෝ 9 දෙනෙක්ම මිනුයි මැරුම් චෝදනා යටතේ අත්අඩංගුවට අරන්. හැබැයි එයාලාගේ නායිකාව ඒ කියන්නේ අර වයසක කීටෝ නාකියෝ තාමත් පලා යමින් ඉන්නවලු. අපි දන්නවා ඒ නායිකාව ගිනිකන්ද පිපුරුනාම මොමෝට සාප කරපු හැටි. උඹ භූගත මිනිස්සුන් හැමෝම හතුරු කරගත්තා කියලා එයා කිව්වා. ඒ කියන්නේ ඉදිරියටත් මේ නපුරු පවුලෙන් තව කරදර එන්න පුළුවන්. ඒ වගේම රුදුරුවස තාම ජීජීගේ ඇඟ ඇතුලේ ඉඳන් පහර දෙන්න මග බලන් ඉන්නවා. ඔය කතාව අස්සේ දැන් ඉතින් මොමොයි ඔකරුනුයි ආපහු ඉස්කෝලේට යනවා. මේ යන ගමන් ජීජීව බේරගන්න විදිය ගැනයි හයාෂී ප්‍රසංගය ගැනයි දෙන්න කතා කර කර යනවා. කොහොම හරි ඒත් එක්කම මොමෝගේ යාළුවෝ මේ දෙන්නව සතියකින් විතර දැක්කේ නැති නිසා මේ දෙන්නව බදාගෙන සතුටු වෙනවා. දැන් මොමෝගේ යාළුවෝ මෙයාලට අර ගිනිකන්ද පිපුරුණ එකේ කතාව කියනවා. ඒත් එයාලා දන්නේ නැහැ ඒ සේරම පස්සේ ඉදියේ මොමෝ කියලා. කොහොම හරි මේ අය කතා කර කර ඉස්කෝලේට යනවා. මේ වෙලාවේ දැන් අයිරත් එයාගේ පන්තියට යනවා. ඒත් පන්තියේ අය අයිරව ගණන් ගන්නේ නැහැ. අයිරට ඒ ගැන දුකයි. ඒත් එයා කරේ හරි දේ නිසා අයිරට දැන් මොනා වුණත් මොමෝ ඉන්නවා කියලා අයිරට හිතෙනවා. මේ වෙලාවේ මොමෝ ඇවිත් අයිර එක්ක යාළුවෝ වගේ ඉන්නවා. ඒක දැක්කම අයිරගේ පන්තියේ අයටත් පුදුමයි. ඊට පස්සේ මොමෝ මේ දෙන්නව එක්කන් ඉස්කෝලෙන් එළියට ගිහින් කතා කරනවා. ඊට පස්සේ මොමෝ මේ දෙන්නට කියනවා අද ඉඳන් අපිත් එක්ක ඔය දෙන්නත් නවතිමු. මට ජීජීව තනියම බලා ගන්න බෑ කියලා. ඉතින් මම කැමති ඔය දෙන්නත් මට උදව් කරනවා නම් කියලා කියනවා. කොහොම හරි මේ දෙන්නත් බොක්කෙන්ම මොමෝට උදව් කරන්න කැමති වෙනවා. ඊට පස්සේ අයිරා මම රෑ වෙලා ඔයාලාගේ ගෙදර එන්නම් කියලා අයිරා ගෙදර යන්න පිටත් වෙනවා. ඒ සීන් එක කට් වුණාම පෙන්වන්නේ මොමෝලගේ ගෙදර. දැන් ජීජීගේ ඇඟෙන් තාරෝගේ කොටස් ගැලවිලා වැටෙනවා. එහෙම වෙන්නේ තලිස්මන් වන බලය අඩු වෙලා නිසා. දැන් ඉතින් තාරෝ නිදහස්. ඊට පස්සේ සේකෝ ආච්චි ජීජීටත් කියනවා සීතල වතුර අල්ලන්න එපා. ඔයා සීතල වතුර වලින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේම මොමොයි ඔකරුනුයි එතනට එනවා. එතකොටම රෑ වෙලා ගෙදර එන්නම් කියපු අයිරත් එතනට ඇවිත් මේ අයව දැකලා ජීජීට පට්ට සතුටුයි. ඊට පස්සේ සේකෝ ආච්චි හැමෝටම උණු වතුර බෝතලයක් දීලා කියනවා ඔයාලා දන්නවනේ මේකෙන් කරන්න ඕන දේ කියලා. හැමෝම සුපුරුදු පරිදි කෑම කන්න යනවා. කෑම කන ගමන් නිද්දී සේකෝ ආච්චි සෝස් බෝතලයක් ඉල්ලනවා. ඔකරුන් ඒක දෙන්න යද්දී සෝස් ටිකක් ජීජීගේ ඇඟට වැටෙනවා. ඊට පස්සේ ඉතින් වෙන්නේ රුදුරුවස එළියට ඇවිත් හොඳ කෙලියක් නටනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. කොහොම හරි දැන් ජීජී ආපහු රුදුරුවස බවට හැරිලා ඉන්නේ. ජීජී දැන් එක දිගටම හැමෝටම පහර දෙනවා. මොමෝ කොහොම හරි ජීජීට උණු වතුර පාරක් ගහලා ආපහු පියවි 100ට ගන්නවා. දැන් ඉතින් සේකෝ ආච්චිගේ ගෙදර බිමට සමතලා වෙලා ඉවරයි. මේ වෙලාවේ ඔකරුන් කියනවා රුදුරුවස තවත් ශක්තිමත් වෙලා. අපි ඉක්මනින් රුදුරුවස වයින් කරන්න ඕනේ කියලා කියනවා. දැන් ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ජීජීගේ ඇඟ ඇතුලේ ඉන්න රුදුරුවස. සේකෝ ආච්චි මේකට හයාෂී කණ්ඩායම
යමක් ගෙන්න ගන්නවා. ඒ අයත් මෙන්න මේ වෙලාවෙම මෙතනට එනවා. මෙයාලා හරියට රොක් බෑන්ඩ් එකක් වගේ. මෙයාලා සෙයිකෝ ආච්චිගෙන් වැඩේ හරියටම කන්ෆර්ම් කරගෙන පූජාව පටන් ගන්නවා. මේක නිකම් පූජාවක් වගේ නම් නෙවෙයි, නිකම් මියුසිකල් එකක් වගේ. මොමෝ අහනවා මෙයාලට පුළුවන්ද මේ වැඩේ කරන්න කියලා. ඒ වෙලේ සෙයිකෝ ආච්චි කියනවා මෙයාලා ගුරුකම් දන්නේවත් නැහැ. හැබැයි මෙයාලගේ සංගීතයේ තියෙන අධික ශබ්දය ආත්ම ලෝකයේ එක්ක සම්බන්ධ වෙන්න ලේසි කරනවා. ඒකෙන් මට වැඩේ ලේසි වෙනවා කියලා කියනවා. ඔන්න ඉතින් පූජාව පටන් ගත්තම මොමෝටයි ඔකරුන්ටයි මුල් ටිකේ එච්චර වැඩේ සෙට් වෙන්නේ නැහැ. හැබැයි ආච්චි ජීජීවත් බිම නිදි කරවලා වැඩේ පටන් ගන්නකොටම දෙන්නටම මේක හොඳටම අල්ලලා යනවා. දෙන්න පට්ට ආතල් එකක් ගන්නෙ. නිකම් අවුට්ඩෝ ගහන මියුසිකල් එකක් වගේ මේක. ඔකරුන්ටයි මොමෝටයි මේ වැඩේ ආතල් වුණාට ජීජීට නම් වැඩේ අමාරුයි. රුදුරුවැස ජීජීගේ ඇඟේ පාලනය අරගෙන ජීජී ඒක නවත්තන්න දරුණු සටනක් දෙනවා. මේ වෙලාවේ ආච්චි මතුරද්දී මොමොත් ආච්චිට උදව් කරනවා මේ වැඩේ කරගන්න. හැබැයි මෙතනදී ජීජී අඬමින් සෙයිකෝ ආච්චිගෙන් ණය දිනවා රුදුරුවැසව මරන්න එපා කියලා. ඇයි දන්නවද? ජීජීට පේනවා මේ රුදුරුවැස පිටුපස ඉන්නේ අවුරුදු ගණනාවක් තනියම හිර වෙලා හිටපු, කාත් එක්ක හරි සෙල්ලම් කරන්න ආසාවෙන් හිටපු අහිංසක පිරිමි ළමයෙක් කියලා. එයාට ඕනේ උනේ සෙල්ලම් කරන්න විතරයි. මම පොරොන්දු වුණා එයා එක්ක සෙල්ලම් කරනවා කියලා කියනවා. ජීජී කියන කතාව අපේ හදවතටම දැනෙනවා. ජීජී අඬන ගමන් කෑ ගහනවා මම සීතල වතුර අල්ලන්නෙවත් නැහැ රුදුරුවැසව මරන්න එපා කියලා. මේක අහලා ඔකරුන්ටත් හොඳටම දුක හිතෙනවා. මේක අහලා සෙයිකෝ ආච්චි තීරණය කරනවා රුදුරුවැසව පළවා හරින්නේ නැතුව පවුලට එකතු කරන් ජීජීගේ ඇඟ ඇතුළෙම ඉන්න දෙන්න. හැබැයි ජීජීට සීතල වතුර වැදුනොත් එයා රුදුරුවැස බවට පත් වෙනවා. උණු වතුර වැදුනොත් ආපහු ජීජී වෙනවා. අයිර කෑ ගහනවා මේක හැමදාම කරන්න බෑ කියලා. මේ වෙලාවේ ඔකරුන් කියනවා ඒ වගකීම මන් බාර ගන්නම්, මම රුදුරුවැසව බලා ගන්නම් කියලා. ඒකට සෙයිකෝ ආච්චිත් කැමති වෙනවා. ඒ වෙලේ මොමොයි අයිරයිත් වැඩේට එකතු වෙනවා. ඒත් එක්කම වහින්න පටන් ගන්නවා. ආයෙත් ඉතින් සටනක්. මේ අය ඒ පාර නම් හොඳටම හෙම්බත් වෙනවා. ඒ සීන් එක කට් වුණාම කොහොම හරි මේක පාලනය කරන්න සෙයිකෝ ආච්චි ඔකරුන්ටයි ජීජීටයි කී ශක්තිය පාලනය කරන හැටි කියලා දෙනවා. යටිබඩ තද කරගෙන මුල්ලදගත්ත ගසක් වගේ ශක්තිමත් වෙන්න එයාලා පුහුණු වෙනවා. ඔකරුන් මෙතනදී හොඳට මහන්සි වෙනවා. එයාට ඕන්නේ රුදුරුවැසව පාලනය කරන්න පුළුවන් තරමට ශක්තිමත් වෙලා Tamanගේ යාළුවන්ව ආරක්ෂා කරගන්නයි. දැන් තමයි කතාවේ හොඳම කොටස පටන් ගන්නෙ. මේ පස් දෙනාම මොමෝ, ඔකරුන්, ජීජී, අයිරා සහ තාරෝ මේ හැමෝම එකම ගෙදර ජීවත් වෙන්න පටන් ගන්නවා. මොමෝටයි ඔකරුන්ටයි නින්දක් නැහැ. ජීජී ගැන ඇහැ ගහගෙන එළි වෙනකම්ම ඉන්නවා. කොහොම හරි ජීජී රෑ ඇහැරගෙන යනවා වොෂ්රූම් එකට. ඒක දැකලා ඔකරුන් ජීජී පස්සෙන්ම ගිහින් ජීජීට උණු වතුර විතරක් දෙනවා. ඒ වෙලාවේ මොමොත් මේක දැකලා ඔළුව දානවා. ඔකරුන් අවුලක් නැහැ කියලා මොමෝව ෂේප් කරලා ජීජීව එක්කන් ආපහු නිදාගන්න යනවා. ජීජී ඔකරුන් එක්ක යන ගමන් නිද්දී ගෙදර වටේ අලෝපු කාඩ්බෝඩ් කෑලි ගැලවිලා තියෙනවා දැකලා ඔකරුන් ඒවාත් හදන්න පටන් අරගන්නවා. මේ වෙලාවේ ජීජී ඔකරුන්ගෙන් සමාවිල්ලනවා. මන් නිසා ඔයාලට ප්‍රශ්න නේද කියලා. ඒත් ඒ වෙලේ ඔකරුන් ඒකට හොඳ උත්තරයක් දෙනවා. ටර්බෝ ආච්චි මට ශාප කරපු වෙලේ මාත් මේ අයට කරදරයක් වුණා. ඒත් එයාලා මාව හොඳට බලාගත්තා. මට කෑම ඇඳුම් සේරම දුන්නා. දවසක් ඔකරුන් ඒ කරපු උදව්වලට සෙයිකෝ ආච්චිට සල්ලි දෙද්දී සෙයිකෝ ආච්චි එයාට කියපු දේ තමයි ඔයාට අපි උදව් කරා. ඔයත් ඒ වගේම තව කෙනෙක්ට උදව් කරන්න කියලා. අන්න ඒ නිසා ඔකරුන් දැන් ජීජී වෙනුවෙන් ඉන්නවා. කොහොම හරි ආපහු මේ දෙන්න කතා කරලා ඉවර වෙලා නිදාගන්න යනවා. ඒ සීන් එක කට් වුණාම පහුවදා උදේ පෙන්නනවා. උදේම අයිර නැගිටලා එයාගේ මේකප් එක එහෙම දාගෙන ලස්සනට ලෑස්ති වෙනවා. ඊට පස්සේ හැමෝම කෑම කන්න යනවා. අයිරා මේ ඇස්සේ ඔකරුන්ට බැල්ම දාගෙන තමයි ඉන්නේ. කොහොම හරි හැමෝම ලෑස්ති වෙලා කෑම කාලා ඉවර වෙලා ආපහු ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. ජීජී නිසා හැමෝටම හොඳටම නිදිමතයි. හැමෝම ඉස්කෝලේ ඇතුළට ගිහිල්ලත් කරන්නේ නිදාගන්න එක. ඔකරුන්ට හොඳටම අවුල් ගෙදරට උන දෙයට. මොකද සෙයිකෝ ආච්චි ඔකරුන්ට ගොඩක් හොඳට සලකන නිසා. කොහොම හරි ජීජීත් ඔකරුන්ට ස්තුති කරනවා කරන උදව්වලට. රුදුරුවැස නිසා ගෙදරට ගොඩක් හානි වෙලා තියෙනවා. අයිරයි ඔකරුනුයි දෙන්නත් උදව් කරනවා ගෙදර හදාගන්න. මොමෝ තීරණය කරනවා ඒ නිසා ආච්චිට උදව්වක් වෙන්න මොමෝ ඉස්කෝලේ ඉවර වෙලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න. මොමෝ වැඩට යන්න යන්නේ කමිගෝ කඩවීදිය
වීදියේ තියෙන රෙස්ටුරන්ට් එකකට. හැබැයි මොමෝ කාටවත් කියන්නේ නැහැ එයා මොන වගේ රස්සාවක්ද කරන්න කියලා. කොහොම හරි ඉස්කෝලේ ඉවර වුණාම මොමෝගේ යාළුවෝ දෙන්න ඇවිත් ඔකරුන්ට බොරු කියලා ඔකරුන්ව ඩේට් එකකට එක්කගෙන යනවා. ඒ අය ඔකරුන්ට කියන්නේ නිකන් අපි තේ එකක් බොන්න යන් කියලා. එයාලා තේ බොන්න යන්නේ මොමෝ වැඩ කරන තැනටමයි. ඔකරුන් බෑ කියනවා මේ ගමන යන්න. ඔකරුන් බෑ කියද්දී මොමෝගේ යාළුවෝ ඔකරුන්ව ඇදගෙනම යනවා. කොහොම හරි ඔකරුන් කැෆේ එක ඇතුළට යනකොටම දකින දෙයින් ඔකරුන් ගල් වෙනවා. එතන ඉන්න සේයිකාව දැක්කහම ඔකරුන්ගේ පියවි සිහිය නැති වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි එතන ඉන්නේ අපේ අයාසේ මොමෝ. මේ කැෆේ එකේ වැඩ කරන්න මොමෝ ඇඳගෙන ඉන්නේ හරිම කියුට් මෙඩ් ඇඳුමක්. මෙඩ් ඇඳුමකින් සැරසිලා ඉන්න මොමෝ හරිම ලස්සනයි. මොමෝට ඔකරුන්ව දැකලා හොඳටම ලැජ්ජයි. ඒත් මොමෝගේ රස්සාව කට්ටියව පිළිගන්න එකනේ. මොමෝ මේ අයවත් ලැජ්ජාවෙන්ම පිළිගන්නවා. එහෙම කියලා මොමෝ කියද්දී ඔකරුන් හොල්මන් වෙලා බලන් ඉන්නවා. යාළුවන්ටත් මේක දැකලා පුදුමයි. එතනින් තමයි මේ පට්ටම එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඔන්න ඉතින් මෙතනින් ඩන්ඩඩන් සීසන් 2 එපිසෝඩ් 5-6 ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකේදී අපිට බලා ගන්න පුළුවන් ජීජීට මොන වගේ දෙයක් වෙයිද කියලා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකත් එක්ක ඉක්මනින්ම හම්බෙමු. එහෙනම් අදට මම ගිහින් එන්නම්.